ආයුබෝවන් ඔයාලා හැම දෙනාටම හදමුද මේ වගේ රසම රස හකුරු පුඩිමක්. මුලින්ම හකුරු 250ක් අරගෙන ඒක භාජනයකට දාලා වතුර මිලිලීටර් 100ක් එකතු කරලා හොඳින් රත් කරගන්න. මේ විදිහට අඩු ගින්දරේ හිමිහිට රත් කරගන්න. මේ බලන්න ටික වෙලාවකින් ඒක පැණි වගේ හැදිලා තියෙනවා. දැන් මේක නිමෙන්න පැත්තකින් තියන්න. ඊළඟට මම මේ අරන් තියෙන්නේ පොල් කිරි, පොල් ගෙඩි 2ක පොල් කිරි අරගෙන තියෙනවා. හොඳ උකුවට මිරිකලා ගත්තා. මෙතන බිත්තර ගෙඩි 10ක් මම අරගෙන තියෙනවා. ඒ වගේම මේක හොඳට සුවඳ කරන්න කුරුඳු පොතු, එනසාල්, සාදික්කා, කරාබු නැටි, වැනිලා අරගෙන තියෙනවා. දැන් බලමු මොකද කරන්න කියලා. ඊළඟට අපි බිත්තර ටික ගෑරොප්පුවකින් මේ විදිහට හොඳට ගසා ගන්නවා. ඊළඟට වැනිලා ස්වල්පයක් එකතු කරලා අපි අර උණු කරගත්ත හකුරු ටික මේකට ටික ටික දාලා හොඳින් කලවම් කරගන්නවා. පොඩක්වත් කැට හිටින්න තියන්න එපා. හොඳට කලවම් කරගන්න. මේ විදිහට හිමිහිට ඔක්කොම හකුරු ටික දිය කරගන්න. ඊළඟට අපි මේකට මේ ටික දිය වුණාට පස්සේ එකතු කරනවා මිරික ගත්ත පොල් කිරි ටික. දැන් අපේ හකුරු ටික ඔක්කොම හොඳට දිය වෙලා පොල් කිරි ටික ටික දාලා ඒකත් හොඳින් අපි කලවම් කරගන්නවා. ඒකත් ටික ටික දාන්න මේ විදිහට ඔක්කොම එකට මිශ්‍ර වෙනකන් හොඳින් කලවම් කරගන්නවා. ඊළඟට අපි අර සුවඳ කුඩු ටික එකතු කරගන්නවා. ඒක පොඩ්ඩක් පවුඩර් එකක් වගේ තිබුණා නම් හොඳයි. මෙන්න මේ විදිහට එකතු කරලා මේ ඔක්කොම අපි දැන් අර ට්‍රේ එකකට පෙරා ගන්නවා. අවන් එකට දාන ට්‍රේ එකට අපි පෙරා ගන්නවා. ඊළඟට ඒකට අපි කජු තියෙනවා නම් විතරයි ප්ලම්ස් මේ විදිහට එකතු කරලා දැන් අවන් එක මම රත් වෙන්න දාලායි තියෙන්නේ. වතුර යටට දාපු භාජනය උඩින් අපි මේක තියනවා. මේ තියෙන්නේ යට මම වතුර පුරවලයි තියෙන්නේ. ඒක උඩින් තමයි මේ මගේ මිශ්‍රණය දැන් තියෙන්නේ. මේක දැන් අවන් එකට දාලා පැයකට පස්සේ අපි එළියට අරගෙන බලමු කොහොමද මේක තියන්නේ කියලා. මේ බලන්න හකුරු පොඩිම හරි ලස්සන පාටට රසවත් විදිහට තියෙනවා. ඉතින් ඕගොල්ලොත් හදලා බලන්න. මේක හරීම රසයි. ගොඩාක් පැණි රස නැහැ. හකුරු රස හොඳටම දැනෙනවා.